පාඩම් කරන වෙලාවට තේ එකක් තමයි මරු. මං කියන්නේ රැට පාඩම් කරනකොට තේ එකක් බොන්න. මොකද තේ වල තියෙනවා මොකද්ද? කැෆේන් වගේ උත්තේජක තියෙනවා. කැෆේන් වගේ උත්තේජක තියෙනවා. එතකොට මොකද වෙන්නේ? කැෆේන් ශරීරගත වුණාම ඔයාලගේ සෛලවල පරිවෘත්තීය වේගය වැඩි වෙනවා. සෛල ඇක්ටිව් වෙනවා. සෛල ඇක්ටිව් වුණාම තව වැඩ කරන්න පුළුවන්. නිදිමත ගතිය අඩු වෙනවා. ඒකනේ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු මහන්සි වුණාම කියනවා මොකද්ද? තේ එකක් බොමුද කියලා. ඒ තේ එකක් බීපුවාම කැෆේන් වල බලපෑම නිසා මොකද වෙන්නේ? නිදිමත ගතිය අඩු වෙනවා. සෛලවල පරිවෘත්තීය ක්‍රියාවල වේගය වැඩි වෙනවා. ඇක්ටිව් වෙනවා. හරි? එහෙම තමයි. කෝපි වලත් ඒක තියෙනවා. කෝපි වල අර ඒක තිබ්බට උදේට අමාරුයිනේ. උදේට පොඩි ආඩම්බර බලන්න එපා නැත්තම්. කියන්නේ කෝපි හොඳයි, තේ වගේම කෝපිත් හොඳයි. නමුත් උදේට ප්‍රශ්නයක් නේ. පන්ති එන්න පරක්කු වෙනවා, ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා, බස් එක ගිහිල්ලා. ඉතින් කෝපි එච්චර හරියන්නේ නැහැ. කෝපි හොඳයි. ඉතින් එක කෝපි එකක් බීවට එහෙම ලොකු කේස් එකක් නැහැ. කෝපි එකක් බීලා කේල් ගෙඩියක් කනවා. එතකොට අරකට අරක කැපෙනවනේ. අරකෙන් හිර කරන එක අරකෙන් බුරුල් කරනවා. එතකොට අවුලන්නේ නැහැ. කේල් ගෙඩියක් කාලා කෝපි එකක් බොනවා. නැත්නම් ගස් රබු කෑල්ලක් කාලා කෝපි එකක් බොනවා. එතකොට ඒ தත්ත්වය මගේ ඇරෙනවා.